අපි බලමු 2026 අවුරුද්ද වෘෂභ ලග්න හිමියන්ට බලපාන්නේ කෙසේද කියලා. වෘෂභ ලග්න හිමියන්ට 2026 අවුරුද්දේ ග්‍රහ ගෝචරය සතුරු කරදර නයතුරස්වීම් ලෙඩ රෝග වගේ දේවල් වල ඇතිවීමේ බහුලකමක් ඇති නිසා ඒ ගැන සැලකිලිමත් කමින් කටයුතු කරන්න සිදුවෙන අවුරුද්දක් බවට පත්වෙනවා. ඒ වගේම තමන්ගේ ස්වභාවයට පෞරුෂත්වයට ඒවගේම බාහිර පෙනුමට ජීවන ශක්තියට යම් බාධා ඇතිවීමේ හැකියාවක් තියෙන. ඒ වගේම තමයි වෘෂභ ලග්න හිමියන්ගේ ධනය පවුලේ තත්ත්වය යම් අසුභවාදී සිදුවීම් ඇතිවීමේ හැකියාව තියෙන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා වෘෂභ ලග්න හිමියන්ට 2026 අවුරුද්ද. ඒ වගේම තමයි වෘෂභ ලග්න හිමියන්ගේ ධෛර්ය වීරය. ඒ කියන්නේ කොතෙක් කරදර බාධකාවත් තමන්ගේ ධෛර්ය වීරය වැඩිවීමක් වගේ දෙයක් ඇතිවීමේ හැකියාවක් තියෙන. ඒ වගේම ඒවට ධෛර්යයෙන් වීරයෙන් තමන්ට කටයුතු කරන්න මෙම ග්‍රහ ගෝචරය යම් විදියකින් රුකුලක් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමන්ගේ ආත්ම විශ්වාසය වැඩිවීම, එතකොට තමන්ගේ සහජ හැකියාව වැඩි දියුණු වීම, ඒ කොතරම් බාධක තිබ්බත් ඒ දේවල් ජය ගැනීමේ හැකියාවක් වෘෂභ ලග්න හිමියන්ට ඇති වෙනවා. ඒ වගේම දේපල සම්බන්ධ කාරණා සම්බන්ධ වීමේදී දේපලවල කරදර, යාන වාහනවල කරදර, එතකොට තමන්ගේ ළඟම නෑදෑයන් සමග ආරවුල් ඇතිවීමේ හැකියාව තියෙන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. ඒ ගැන අවධානයෙන් කටයුතු කිරීමට සිදුවීමේ හැකියාවක් තියෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව අවධානයෙන් කටයුතු කරොත් ඒ දේවල් වලින් මිදීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම වෘෂභ ලග්නයේ දරුවන් ගැන තමන්ගේ ඥානය ගැන හැඟීම් ගැන හොයලා බැලුවහම එතනත් යම් ආරවුල් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ කටයුතු ඥානය සම්බන්ධ කටයුතු අඩාලවීමේ හැකියාවක් තියෙනවා. එතකොට දරුවන්ගේ සම්බන්ධ කටයුතු වලට බාධා එල්ලවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න වෙනවා වෘෂභ ලග්න හිමියන්ට. ඒ වගේම වෘෂභ ලග්න හිමියන්ගේ සහකාරිය ගැන යම් මේ ග්‍රහ ගෝචරයෙන් තමන්ගේ ව්‍යාපාර කටයුතු, අවුල් ව්‍යාපාර කටයුතු වලට මේ ග්‍රහ ගෝචරයෙන් කුමක් සිදුවේද කියන එක ඉතාමත්ම සොයලා බලද්දී වෘෂභ ලග්න හිමියන්ට ඒවාගේ තමන් කරන ව්‍යාපාරයක්, හවුල් ව්‍යාපාරයක්, සමාජ ක්‍රියාවලියක්, ඒ වගේ යම් බාධා, කියන්නේ කරගෙන ආව දේවල් වලට යම් බාධා ඇතිවීමේ හැකියාව තියෙන නිසා ඒ ගැන සැලකිලිමත් වීමෙන් ඒ කටයුතු එන බාධක හඳුනා ගැනීමෙන් මේ දේවල් වලින් මිදීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේමයි වෘෂභ ලග්න හිමියන්ට උරුම හිමිකම්, ඒ වගේම යම් බාධා අවහිරතා තියෙනවා නම් එතකොට ඒ දේවල් හදිස්සිය ඇතිවෙන කරදර, එතකොට උරුම හිමිකම් වල ඇතිවෙන කරදර, එතකොට යම් බාධා අවහිරතා ඇතිවෙන නිසා අවධානයෙන් කටයුතු කරන්නම සිදු වෙන 2026 අවුරුද්ද ඉතාමත් අවධානයෙන් කටයුතු කරන්න සිද්ධ වෙන වර්ෂයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි වෘෂභ ලග්න හිමියන්ගේ ආගම ගැන සොයලා බලද්දී, කියන්නේ පුණ්‍ය ක්‍රියා, එතකොට වාසනාවක් තියනවද නැද්ද කියලා සොයලා බලද්දී වෘෂභ ලග්න හිමියන්ට යම් වාසනා ගුණයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. යම් ආධ්‍යාත්මික මාර්ගයකින් ගමන් කරනවා නම් මේ 2026 අවුරුද්ද තමන්ට එන බාධා වලින් මිදීමේ හැකියාවක් මෙම ග්‍රහ ගෝචරයෙන් පෙන්නුම් කරන. ඒ වගේම වෘෂභ ලග්න හිමියන්ට යම් මොන බාධා තිබුණත්, තමන්ට මොන සතුරු කරදර තිබුණත්, තමන්ගේ වෘත්තීය දියුණු වීමක්, එතකොට තමන්ට කීර්ති ප්‍රශංසා ලැබීමක්, එතකොට තමන්ගේ චරිතය කොච්චර සතුරු කරදර එල්ල වුණත් ඒ දේවල් මනාව හැඩගැස්වීමට මේ ග්‍රහචාරය එක අතකින් උදව් උපකාර ඇති කරලා තියෙනවා මේ වෘෂභ ලග්න හිමියන්ට. ඒ වගේම තමයි
ආදායම ලැබූ ආදායම ටිකක් අඩුවෙන්න පුළුවන්. එතකොට ලාභ ලැබීමේදී යම් පාඩු ලැබීමේ හැකියාව තියෙනවා. එනිසා ඒ ගැන සැලකිලිමත් වුණොත් වෘෂභ ලග්න හිමියන්ට යම් කල්පනාවෙන් කටයුතු කිරීමෙන් මේ දේවල් මගහරවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි වෘෂභ ලග්න හිමියන්ට රෝහල්ගත වීමක්, එතකොට සාමාන්‍ය නීති ප්‍රශ්න, ඒ වගේම රහස් සතුරු කරදර, එතකොට গুপ্ত කටයුතු වලින් කරදර වගේ දේවල් ඇතිවීමේ හැකියාව තියෙන නිසා ඒ ගැන සැලකිලිමත් වීමෙන් කටයුතු කිරීමෙන් 2026 අවුරුද්දේ තියෙන බාධක අවිරතා මැඩගෙන ජීවිතය ජය ගන්න හැකියාව තියෙනවා. වෘෂභ ලග්න හිමියන්ට මෙම වර්ෂය ජයම වෙන්න කියලා මා ප්‍රාර්ථනා